මෙතන කන්තෝරුවකට ගිහින් මේ ඈනංගි මේ අක්කලා යන්න ඇති ගෙදර. පොත්කාලෙත් ඇවිල්ලා උඩටමනේ ඈ පොත්තේ එහෙට යන්න පුළුවන්ද වට? ඔතන ඉන්නේ යන්න. දැන් අපි රසවල් කරන තැනට දාන්න බෑ නැත්තම් උන් කොච්චර කිව්වා පිළිගන්නේ නැහැ රසවල් කරන තැනට දාන්න බෑ. ඔව්. අයි උන් පිළිගන්නේ නැහැ නේ ඕව රජය. කොහෙද වැඩ කරන්නේ? ඒක තමයි. ඔය යන් එහා පැත්තට ලිස්ටයි. හිමින් යන්න. යන්නේ. එහාට යන්නකෝ. චුට්ටක් ඉන්නකොට. ඉන්ට මම එහා පැත්තට යන්න අඩිය තියෙනවා. මේවත් භයානකයි අප්පා මේව හයියත් නැහැ ඉනි. ඉබට කියන්නේ. මේ ටිකට ගහලා මේ හැබැයි ඉන්නට යන්න බෑ ලෙක්කම. අයියා මේ පැත්තටත් ඇවිල්ලාද වතුර? ගෙවල් යට වෙලා නැහැ. යට වෙලා. බොරු කියන්න. මල්ලිලාගේ ගෙදර යට තට්ටුව යට වෙලා. ඔක්ක. ඔව්. අපේ සුදාගේ ගෙදර මේ වගේ යට තට්ටුවේ වතුර දාලා. ඔයාලගේ උඩට එන්නේ නැහැ නේ. කියන්න බෑ නේද? මෙච්චර මේ නතර වෙන්නේ නැහැ නේ මේ වැස්සේ නේද? හිතුවේ නැති වතුරක් නැහැ. මේ 48න් පස්සේ ඇල්ලාවිලා ආපු වැඩි වතුර. ඇල්ලාවිලා පොල් ගහක් ඉදිරිලා 48න් ආව. අපේ නංගිලාගේ ගෙවල් ගිහින් මොකදනේ ගම්බල ටවුනත් යට වෙලා. යට වෙලා ගාම්බල යට වෙලා ඒ දාලා තියෙන්නේ. ඔව් යට වෙලා. මිනිස්සුත් ඉන්නවද දන්නේ නේ මල්ලි. ඈ? ඒ අපෝ අර මේවා බඩු අර උඩ ඒවා ඔක්කොම ඉවරයි නේ ඇස් කන්නාඩි. ඒ අපෝ මන් දන්නේ මේ මාකට් එකනේ. මේ කඩවල වල ඔක්කොම නෑ මම්මි මේ අම්මලාගේ මේ ඉන්නේ මම්මි වාම මේ